හරි. ලවයි. අද අරගෙන ආවා ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලපු විදිහේ දෙයක්. මේ දවස්වල ගොඩක් අය මගෙන් ඉල්ලනවා මොනවද? හිතද? නෑ. හිත නෙමෙයි මේ දවස්වල ගොඩක් අය මගෙන් ඉල්ලන්නේ. පුළුවන් නම් ජ්‍යාමිතිය ටික ගොඩ දාගන්න පුළුවන් විදිහේ සපෝට් එකක් දෙන්න කියලා. ඉතින් ඒ නිසා මං හිතුවා මට පුළුවන් විදිහට ඔයාලට ජ්‍යාමිතිය ගොඩ දාගන්න පුළුවන් විදිහට ඕන කරන සපෝට් එකක් දෙන්න. ඉතින් ඒ නිසා මේක ලස්සන වැඩක්. හරිද? මේ වැඩේ යන්නේ මුලින්ම මම ඔයාට මතක් කරලා දෙනවා. ඔයාගේ විෂය නිර්දේශයේ තියෙන ජ්‍යාමිතිය සම්බන්ධ ප්‍රමේයන් ටික. ඒකයි මේ වැඩේ පළවෙනි ආරම්භය. එතකොට ඔයාට එතනින් පස්සේ හොඳ අයිඩියා එකක් නැත්නම් අදහසක් තියෙනවා. කොහොමද මේ ජ්‍යාමිතියත් එක්ක එකතු වෙන්නේ? එහෙම නැත්නම් දැන් ඔයාට මේ ටික අමතක වෙලා තියෙන්න පුළුවන්. සමහර වෙලාවට ජ්‍යාමිතිය අතහැරලා දාලා ජ්‍යාමිතිය නම් සෙට් නැහැ කියලා අයින් කරලා දාලා ඉන්න ඕනම කෙනෙකුට මේ ටිකත් එක්ක එකතු වුණොත් ජ්‍යාමිතිය ගොඩ දා ගන්න පුළුවන්. එහෙනම් මේක ඔයාව ජයග්‍රහණයට අරගෙන යන වැඩක් නේ. ඔයාව දිනවන වැඩක්. ඒ නිසා මේ වැඩෙත් එක්ක එකතු වෙන්න මම හිතනවා බහුතරයක් දෙනෙක් ඉල්ලීමත් එක්ක මේක කරන්නේ. බහුතරයකගේ ඉල්ලීම කියන්නේ ඒක ගොඩක් වෙලාවට ඔයාගේ ඉල්ලීම වෙන්නම ඕනේ. ඒ නිසා ඔයා මාත් එක්ක මේ වැඩෙත් එක්ක එකතු වෙන්න ලස්සනට ඔයාට ක්‍රමයන් ටික පැහැදිලිව මුල ඉඳලා මතක් කරන් යන්න හදන්න. හරිද? එහෙනම් වැඩේට වහිමු. පළවෙනි එක. හරිද? ඔන්න මම ප්‍රමේය මුලින්ම පටන් ගන්නවා. ඔයා මාත් එක්ක එකතු වෙලා ලස්සනට අවධානයෙන් අහගෙන ඉන්න මුල ඉඳලා පැහැදිලිව ඔයාට ජ්‍යාමිතිය ටික ගොඩ දාලා දෙන එක දෙනවමයි. අපි පටන් ගමු එහෙනම්. මෙන්න පළවෙනි එක මේ බලන්න මොකක්ද වෙන්නේ කියලා. ළමයි මේ සරල රේඛාවක් තියෙනවා. හරි? සරල රේඛාවක් තියෙනවා. මේ සරල රේඛාවට අපි හිතමු එක සරල රේඛාවක් නෙමෙයිනේ තියෙන්නේ. තව සරල රේඛාවක් මුණ ගැහෙනවා මේ. දැන් මේ සරල රේඛාවක් තියෙනවා. මේ එක සරල රේඛාවක් මෙයාට තව සරල රේඛාවක් මුණ ගැහෙනවා. ළමයි සරල රේඛා දෙකක් මුණ ගැහුණාම ඔයාලට පේනවද මේ මෙන්න මෙතන කෝණයක් හැදෙනවා. මෙතන කෝණයක් හැදෙනවා. මම මෙයාව නම් කරන්නම්කෝ A කියලා. මේ කෝණේ නම් කරන්නම්කෝ මම B කියලා. මෙන්න මේ කෝණේ A කෝණය. මේ කෝණේ B කෝණය කියලා මම නම් කරනවා කියලා. A කියලා එක්කෙනෙක් ඉන්නවා. B කියලා එක්කෙනෙක් ඉන්නවා. හරිද? මේ දෙන්න මොකද තියෙන්නේ? එකට මොනවා වෙලාද තියෙන්නේ? එකට නිකන් බැඳිලා වගේ නේ. එකට බැඳිච්චට අපි නමක් දෙනවා. බද්ධයි. එහෙනම් මේ කෝණ දෙකක් එකට බැඳිලා ඉන්නවා. අපි කියනවා බද්ධ කෝණ කියලා. ළමයි මේ බද්ධ කෝණ දෙන්නගේ විශේෂත්වයක් තියෙනවා. මොකද්ද? සරල රේඛා දෙකකට වඩා වෙන්න පුළුවන්. සරල රේඛාවක් තවත් සරල රේඛාවක් මුණ ගැහිමි. හරිද? සරල රේඛාවකට තවත් සරල රේඛාවක් මුණ ගැහිමෙන් සෑදෙන බද්ධ කෝණ මොකද වෙන්නේ? මේ බද්ධ කෝණ දෙකේ එකතුව නැත්තම් ගණිතමය වචනයක් තියෙනවා. බද්ධ කෝණ දෙකේ මොකද්ද? ඓක්‍ය එකතුව කීයට සමාන වෙනවා කියලා දවා ඉගෙන ගන්න. අංශක 180. මේ බලන්න. එහෙනම් ඍජු කෝණ දෙකකට සමාන වෙනවා. ඍජු කෝණ දෙකක් කියන්නේ ළමයි 90 ඒවා දෙකක් නේ. 180යි මේ නම්බර ලියන්න පුළුවන්. A ධන B සමානයි 180යි. එහෙනම් මේක තමයි ඔයාලට ඉගෙන ගන්න තියෙන පළවෙනි ප්‍රමේය. සරල රේඛා දෙකක් එකිනෙකට මුණ ගැහිීමෙන් සෑදෙන බද්ධ කෝණ වල ඓක්‍ය ඍජු කෝණ දෙකකට සමාන වේ. එහෙම නැත්නම් අංශක 180ක් වේ. ටට්ටක් ගාලා මුල් ටික මතක් කරන් යන්නම් ඈ. දෙවෙනි එක මේ සරල රේඛාවක් තවත් සරල රේඛාවක් එක ළමයි ඡේදනය වෙනවා. ඒ කියන්නේ සරල රේඛා දෙකක් ඡේදනය වෙනවා. ඒ දෙන්න මේ ක්‍රොස් වෙනවනේ. ඡේදනය වුණාම හැදෙනව නේද මේ බලන්න මේ. මෙතන කෝණයක් ඉන්නවා. මෙතන කෝණයක් ඉන්නවා. මම මේ කෝණේ x කියන්න. මේ කෝණෙට මම y කියන්න. ඒ කෝණ දෙක මොකද්ද වෙන්නේ ළමයි? මේ කෝණෙට නිකන් ඔයාලට දැනෙන විදිහට නිකන් මූණට මූණ බලන් ඉන්නවා වගේ නේ. මූණට මූණ බලන් ඉන්නේ. මූණට මූණ බලන් ඉන්නට අපි නමක් කියනවා. ප්‍රතිමුඛයි කියලා මේ. ඒ දෙන්න මූණට මූණ බලන් ඉන්නේ. එහෙනම් ප්‍රතිමුඛයි කියනවා. ප්‍රතිමුඛ කෝණ මොකද වෙන්නේ? මූණට මූණ බලන් ඉන්නේ. ඒ දෙන්න ප්‍රතිමුඛයි. ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමානයි ළමයි. x සමානයි y වෙනවා. මේ දැන් මේවා ඔප්පු කිරීම ඔයාලට තියෙනවා. හරිද? හැබැයි මේ වෙලාව ඇතුළත මම ඔයාලට ඔප්පු කිරීම ටික මතක් කරන් යන්න වෙලා යනවනේ. ඔයාලට
ඉක්මනට ප්‍රමේයන් ටික මතක් කරන් යනවා. ඒකත් එක්ක ප්‍රමේය ගැන හොඳ අයිඩියා එකක් මම ඔයාලට දෙනවා. ඒ නිසා වැඩිත් එක්ක එකතු වෙන්න. ප්‍රමේය 3. හරිද? ඔන්න බලන්න හරිද? මෙන්න මෙහෙම රේඛා දෙකක් තියෙනවා. ළමයි මේ දෙන්නට අපි මෙන්න මෙහෙම ඊතල දෙකක් දානවා. දැන් මොකක් වෙනවද මේ දෙන්න? මේ ඊතල දෙකෙන් කියන්නේ මේ රේඛා දෙක සමාන්තරයි කියලා. සමාන්තරයි කියන ළමයි සම අන්තරයි. අන්තරය සමානයි. මේ දෙන්න අතර තියෙන මේ රේඛා දෙක අතර තියෙන පරතරය හැමතැනකම සමානයි. නිසා අපි කියනවා සමාන්තරයි. සමාන්තර රේඛා දෙකක් මොකද වෙන්නේ? මේ සමාන්තර රේඛා දෙකක් ඉන්නවා. මේ සමාන්තර රේඛාව ඡේදනය කරගෙන යනවා ළමයි. මොන රේඛාවක්? තීර්යක් රේඛාවක් නේ. ඒ තනියෙන් යන එක්කෙනෙක් නේ. තනියෙන් යන කෙලින් රේඛාවක් නේ. මෙයාට අපි කියනවා තීර්යක් රේඛාවක්. එතකොට මේ සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් මොකද වෙන්නේ ළමයි? ඡේදනය වෙනවා. ඡේදනය වුණාම ඔතන හැදෙනවා ලස්සන කෝණ වර්ග තුනක්. ඔයාට අපි ඔක උගන්වන්නේ සමාන්තර රේඛා දෙකක් ආශ්‍රිත කෝණ කියලා. සමාන්තර රේඛා දෙකක් ආශ්‍රිත කෝණ ළමයි ඔයාට තුනක් උගන්වනවා. මේ බලන්න. වැඩි ලස්සනයි. මාත් එක්ක එන්න. මම මේ කෝණ ටික මෙහෙම නම් කරගන්න. මේ බලන්න. මම මේ ටික නම් කරනවා මේ A B C D E F G H කියලා මම නම් කරන්න. කෝණ ටික මම නම් කරගන්නවා. බලන්න මොකද වෙන්නේ කියලා මේ. ඔයාට පේනවා මෙන්න මේ හැඩේ කෝණ. මම මේක පොඩ්ඩක් ඔයාට විස්තරාත්මකව දැනෙන්න පල්ලෙහෙන් නම් කරනවා මේ. මෙන්න මෙහෙම කෝණ තිබ්බොත් මේ හැඩේ මොන හැඩේද ළමයි? Z හැඩේනේ. Z හැඩේ කෝණ වලට ඔයා නමක් දෙනවා මොන කෝණද? ඒකාන්තර කෝණ. Z හැඩේ කෝණ වලට අපි කියනවා ඒකාන්තරයි. හරිද? මොකද වෙන්නේ ඒකාන්තර කෝණ? මෙතන මට පේනවා මේ. මම මේ වගේ යන විදිහ. මෙහෙම ගියාම නිකන් ඔයාලට දැනෙන්නේ නැද්ද මේ? මෙහෙමනේ මම යන්නේ. නිකන් Z හැඩයක් තියෙනවා නේ මේ. Z එකක් තියෙනවා මේ. Z එක මේ පැත්තට වෙන්නත් පුළුවන් මේ පැත්තට වෙන්න. Z හැඩයක් තියෙනවා. Z හැඩේ කෝණ ඒකාන්තරයි. ඒකාන්තර කෝණ මොකද වෙන්නේ ළමයි? විශාලත්වයෙන් සමාන වෙනවා. එහෙනම් මේ ඔයාලට කියන්න බලන්න මේ මෙයාට ඒකාන්තරයි. D කියන කෝණේ E කියන කෝණයට ඒකාන්තරයි. එහෙනම් ඒ දෙන්න මොකද වෙන්නේ? සමාන වෙනවා. D සමාන වෙනවා E ට. හේතුව ඒකාන්තර කෝණ. D E ට සමානයි. තව පේනවා මේ. හරිද? මේ පැත්තට යන්නේ. මෙහෙම ගියාම මෙතනත් Z එකක් තියෙනවා. මෙන්න මේ F කෝණය C කෝණයට සමාන වෙනවා. C කෝණය F කෝණයට සමානයි. ඒත් මොනවද ළමයි? ඒත් ඒකාන්තර කෝණ. හරිද? Z හැඩේ කෝණ වලට අපි කියනවා ඒකාන්තර කෝණ. දැන් මේවා මෙහෙම වෙන්නේ ඇයි මේ සමාන ඒකාන්තර කෝණ සමානයි කියලා ගන්නෙ ඇයි අපි? මේ ඒ දෙන්න ඉන්නේ සමාන්තර රේඛා දෙකක් නේ. සමාන්තරේ රේඛා දෙක සමාන්තරයි නම් විතරයි මේක වළංගු වෙන්නේ. සමාන්තර වෙන්න ඕනේ. ඊළඟට මෙහෙම හැඩේ කෝණයක් තිබ්බොත් ළමයි එක හැඩේ කෝණ තියෙනවා මේ. මේක මොන හැඩේද? F හැඩේ කෝණ මේ දෙන්න සමාන්තර රේඛාව නම් මේ සමාන්තර මේක රේඛාවකට යටින් තියෙන කෝණේ මේක රේඛාවට යටින් තියෙන කෝණේ. මේ දෙන්නට නමක් දෙනවා. F හැඩේ නම් මොන රූපයිද? අනුරූපයි. අනුරූප කෝණ. අනුරූප කෝණත් ළමයි F හැඩේ කෝණත් විශාලත්වයෙන් සමානයි. මේ බලන්න. මෙතන අපි තෝරමු බලන්න. මේ කෝණේ මම මෙහෙම තෝරනවා මෙතන. මෙන්න මට F එකක් පේනවා මේ. මට F එකක් පේනවා. මෙයාට මට F එකක් පේනවා මේ. මෙයාට යටින් කවුද? D කෝණය H කෝණයට මේ. මම ලියනවා D කෝණය සමානයි H කෝණය. හේතුව ඒ දෙන්න අනුරූපයි. මට මේ පැත්තෙත් F එකක් පේනවා. මේ පැත්තෙත් F එකක් පේනවා. මේ කෝණය මේ කෝණයට මේ G කෝණය සමානයි C කෝණය. හේතුව මොකක්ද ළමයි? අනුරූප කෝණ F හැඩේ කෝණ විශාලත්වයෙන් සමානයි. තව කෝණ වර්ගයක් තියෙනවා. මේ හැඩේ නිකන් ඔයාලට පේන්නේ මොන හැඩයක් වගේ? නිකන් C හැඩයක්නේ. C හැඩේ කෝණ වලට අපි කියනවා මිත්‍ර කෝණ. ඒගොල්ලෝ මිත්‍රයි ළමයි. මිත්‍ර කෝණ කියලා කියන්නේ C හැඩේ කෝණ. මිත්‍ර කෝණ විශාලත්වයෙන් සමාන වෙනවද? නැහැ. මිත්‍ර කෝණ වල ලක්ෂණය මොකක්ද? මිත්‍ර කෝණ කියන්නේ C හැඩේ පිහිටන කෝණ දෙකක් එකතු කරාම ඒ කෝණ දෙකේ එකතුව අංශක 180කට සමානයි. එහෙම නැත්නම් අපි පොඩ්ඩක් ලස්සන කරලා ඔක කියනවා. ඍජු කෝණ දෙකක ඓක්‍යයට සමානයි කියලා. ඒ කියන්නේ එකතුව අංශක 180. එහෙනම් මට කියන්න පුළුවන් මේ මම C හැඩයක් මට වෙනවා මේ.
මෙන්න මෙතන මට C එකක් පේනවා. නේ? මට ලියන්න පුළුවන්. මේ C නේ. මේ C හැඩයක් ඇතුලේ මේ F එකේ ඉන්නවා D එකේ ඉන්නවා. මම ලියනවා D ධන F සමානයි 180යි. තව මට මෙතන C එකක් පේනවා මේ. ඒ මේ දෙන්න සමාන්තරයි. ඔන්න මට C එකක් පේනවා මේ. C ධන E. C ධන E සමානයි ළමයි 180යි. ඔන්න මට මේක හිතන්න පුළුවන් විදිහ. ඔන්න මම තව විදිහකට මේක හිතුවා. හරිද? මේ ඇවිල්ලා කවුද? සමාන්තර රේඛා දෙකක් ආශ්‍රිතව තියෙන කෝණ වර්ග තුනක් ඔයා දන්නවා. Z හැඩයේ කෝණ ඒකාන්තර කෝණ විශාලත්වයෙන් සමානයි. F හැඩයේ කෝණ අනුරූප කෝණ විශාලත්වයෙන් සමානයි. C හැඩයේ කෝණ වලට අපි නමක් කියනවා මිත්‍ර කෝණ. ඒගොල්ලෝ මොකද වෙන්නේ? මිත්‍ර කෝණ ළමයි සමාන වෙන්නේ ඒ කෝණ දෙක එකතු කරාම එකතුව අංශක 180කට සමානයි. අපි කියනවා මිත්‍ර කෝණ පරිපූර්ණ වේ. වැඩේ හරියද? හරි ළමයි මේ හතරවෙනි ප්‍රමේය. ඒක මෙහෙම මම කියන්නම් මේ බලන්න. අපි මේක අනිත් පැත්තට තර්ක කරනවා. මම ඕක මෙහෙම හිතනවා. මේ බලන්න. මම හිතන විදිය ලස්සන මේක හතරවෙනි එක. මෙන්න මෙහෙමයි. ඔන්න රේඛා දෙකක් තියෙනවා. ඔන්න රේඛා දෙකක් තියෙනවා. ඒ රේඛා දෙක කපාගෙන යන තීරයක් රේඛාවක් තියෙනවා. ඔන්න මම මොකද්ද කිව්වේ? රේඛා දෙකක් තියෙනවා. ඒ රේඛා දෙක කපාගෙන යන තීරයක් රේඛාවක් තියෙනවා. ඒ තීරයක් රේඛාව මත ඉන්න මෙන්න මේ කෝණයට මේ කෝණය. මම මෙයාට කියන්නම් x කියලා. මෙයාට කියන්නම් y කියලා. x සහ y කියලා කෝණ දෙකක් සමාන වෙනවා. මේ බලන්න. ඒ කෝණ දෙක තියෙන්නේ කොහොමද? මොන හැඩයකද? z හැඩයක. මේ z හැඩයේ තියෙන කෝණ දෙක මොකද වෙලා තියෙන්නේ? සමාන වෙලානේ. z හැඩයේ තියෙන කෝණ දෙක සමාන වෙලා. මෙතන දීලා තියෙනවද? මේ රේඛා දෙක මොන රේඛාද? ඒ කියන්නේ සමාන්තරයි කියලා දීලා තියෙනවද? දීලා නැහැ. හැබැයි මෙන්න මෙහෙම තරකයක්. මම මේකම අනිත් පැත්තට හිතනවා. මොකද්ද මං හිතන්නේ? නේ? රේඛා දෙකක් තීර්යයක් රේඛාවකින් ඡේදනය කරලා තියෙන වෙලාවක ඒකාන්තරව ඉන්න කෝණ දෙකක් සමාන වෙනවා නම් ඒකාන්තරව ඉන්න කෝණ දෙකක් සමාන වෙනවා. එහෙම නැත්නම් මේ අපි හිතමු මේකේ මේ F හැඩයේ ඉන්න කෝණ දෙකක් කියලා. මෙන්න මෙයා කියලා. F හැඩයේ ඉන්න කෝණ දෙකක්. මෙයා මං සිම්පල් A කියලා ගන්නවා. මේ දෙන්න සමාන වෙනවා. එක්කෝ ඒකාන්තරව ඉන්න දෙන්නෙක් සමානයි. එක්කෝ F හැඩේ ඉන්න දෙන්නෙක් නැත්නම් අනුරූපව ඉන්න දෙන්නෙක් සමානයි. එහෙම නැත්නම් C හැඩේ ඉන්න දෙන්නෙක් එකතු කරාම 180ක් වෙනවා. ඒ කියන්නේ C හැඩේ ඉන්න දෙන්නෙක් එකතු කරාම අංශක 180ක් වෙනවා. මෙන්න මේ කතන්දර ටිකම මං අනිත් පැත්තට හිතනවා. එහෙම වෙනවා නම් මට කියන්න පුළුවන් මොකද්ද ළමයි? ඒ රේඛා දෙක මොන වෙනව කියලාද? සමාන්තර වෙනවා කියලා මට කියන්න. රේඛා දෙකක් තියෙනවා. ඒ රේඛා දෙක තීර්යයක් රේඛාවකින් ඡේදනය වෙනවා. ඡේදනය වුණාම මට දීලා නැහැ ඒ රේඛා දෙක සමාන්තරයිද නැද්ද කියලා. හැබැයි ඒ රේඛා දෙක නිසා හැදෙනවා මේ ඒකාන්තර කෝණ නැත්නම් Z හැඩේ කෝණ. එහෙම තියෙන Z හැඩේ කෝණ දෙකක් සමාන වුණොත් මට කියන්න පුළුවන් නේද අර තරකෙම අනිත් පැත්තට. ඒ රේඛා දෙක සමාන්තර වෙනවා. එහෙම නැත්නම් මේ රේඛා දෙකක් තියෙනවා. තීර්යයක් රේඛාවකින් කපාගෙන යනවා. F හැඩේ තියෙන කෝණ දෙකක් සමාන වෙනවා. මට කියන්න පුළුවන් නේද මේ තරකෙම අනිත් පැත්තට. ඒ රේඛා දෙක සමාන්තර වෙනවා. වැඩේ පැහැදිලිද? ඔන්න එහෙනම් හතරවෙනි ප්‍රමේය කියන ළමයි ඇත්තටම මේ තුන්වෙනි එකේ විලෝමය. මෙන්න මේ කියන මේ විදියට පිළිටන කෝණ වර්ග තුනක්. මේ කතන්දරේම අනිත් පැත්ත. වෙනවා නම් මට කියන්න පුළුවන් මොකද්ද? මේ රේඛා දෙක සමාන්තරයි කියලා. වැඩේ පැහැදිලිද? මම ඒක ලියන්න යන්නේ නැහැ හොදේ. ඔයා ඒක මතක තියාගන්න. හරි? පැහැදිලි කරන්නේ? හරි. ඊළඟට අපි ඊළඟට යන්නේ. ඔන්න දැන් අපි ඊළඟට පස්වෙනි එක විදියට යනවා. ත්‍රිකෝණ පැත්තට හැරෙන්න. හරිද? හොඳට මතක තියාගන්න. වචනේ කිව්වම ඔයා දන්නවා. ත්‍රිකෝණ අංග සාම්‍ය පැත්තට හැරෙන්න යන්නේ. මොකද්ද මේ ත්‍රිකෝණ අංග සාම්‍ය කියන්නේ? ත්‍රිකෝණ අංග සාම්‍ය කියන්නේ ත්‍රිකෝණ දෙකක් ගමු අපි. එක ත්‍රිකෝණයක මේ වචනෙන් අල්ලමු. අංග සමයි. අංග සාම්‍ය කියන්නේ අංග සමයි කියන්නේ. එහෙනම් ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන්න පුළුවන් අවස්ථා හතරක් ඔයාට ගන්නවා. ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන්න. අංග සමයි කියන එකේ සරල අදහස ළමයි එක් ත්‍රිකෝණයක තියෙන අංග ටිකක් තවත් ත්‍රිකෝණයක තියෙන අංග ටිකකට සමානයි. ඒ කියන්නේ ත්‍රිකෝණ වල තියෙන අංග මොනවද? පාදයි කෝණයිනේ. එහෙනම් එක ත්‍රිකෝණයක තියෙන පාදයි කෝණයි සමාන වෙන විදියක් තියෙනවනේ. ඒ විදිහටම
තවත් ත්‍රිකෝණයකට ඒක වළංගු වෙනවා මට කියන්න පුළුවන්. ඒ දෙන්න අංග සමයි කියලා. ත්‍රිකෝණ දෙකක් අංග සමයි කියලා පෙන්වන්න පුළුවන් අවස්ථා 4ක් ඔයාලට උගන්වනවා. අපි ඒ 4 කතා කරමු. පළවෙනි එක මේ ඔන්න බලන්න. ත්‍රිකෝණ දෙකක් තියෙනවා. හරි. ත්‍රිකෝණ දෙකක් තියෙනවා. හරිද? මේ මට කියන්න පුළුවන් මේ පළවෙනි එක. ලේසි මේ. එක් ත්‍රිකෝණයක පාද තුනක් තවත් ත්‍රිකෝණයක පාද තුනකට සමානයි මේ. මේ ත්‍රිකෝණේ පාද සමාන වෙලා තියෙන විදිය තමයි. මේ ත්‍රිකෝණේ පාද සමාන වෙලා තින්නේ. පාද තුනකට සමානයි නම් මට කියන්න පුළුවන්. ඒ ත්‍රිකෝණ දෙක මේ පාදයේ අවස්ථාව නැත්තම් අපි කෙටි කරලා කියන ආදරේට පා අවස්ථාවේ මොනවද වෙන්නේ ළමයි? අංග සම වෙනවා කියලා. ඔන්න ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන්න පුළුවන් පළවෙනි අවස්ථාව. අපි යමු ඊළඟ එකට. මේ බලන්න ත්‍රිකෝණ දෙකක් තියෙනවා. හරි? ත්‍රිකෝණ දෙකක් තියෙනවා. ත්‍රිකෝණ දෙකක් තියෙනවා. බලන් ඉන්න. මේ බලන් ඉන්නේ. ත්‍රිකෝණ දෙකක් තියෙනවා. එක් ත්‍රිකෝණයක පාද දෙකක් නේ. එක් ත්‍රිකෝණයක පාද දෙකයි. හරි පාද දෙකයි. එක් ත්‍රිකෝණයක පාද දෙකක් හා අන්තර්ගත කෝණය. අන්තර්ගත කෝණය කියන්නේ මේ පාද දෙක අස්සේ තියෙන කෝණය. ලස්සට මතකෙන්නකො අන්තර්ගතය කියන්නේ මේ පාද දෙක අතරේ තියෙන එක. ඒ කියන්නේ පාද දෙක අස්සේ තියෙන්නේ. හරි? එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය නැත්නම් ඔයාගේ වචනෙන් නම් අස්සේ කෝණය. පාද දෙක අස්සේ කෝණය. ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයට සමානයි නම් අපි කියනවා ළමයි ඒ ත්‍රිකෝණ දෙක අංග සමයි. මොකක්ද අවස්ථාව මේ? පාද දෙකයි කෝණය අපි ලියනවා ඒක. පා කෝ පා අවස්ථාව. පා කෝ පා අවස්ථාවෙන් ඒ ත්‍රිකෝණ දෙක අංග සමයි. හරිද? ඔක ඊළඟට මම යනවා මේ ඊළඟ ප්‍රමේය. හරි. ත්‍රිකෝණ දෙකක් තියෙනවා. හරිද? ළමයි ත්‍රිකෝණ දෙකක් තියෙනවා. හරිද? මේ මොකද වෙන්නේ ළමයි? ත්‍රිකෝණ දෙකක් තියෙනවා. එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ අනුරූප පාදේ. කවුද අනුරූප පාදේ කියන්නේ බලන්න. මේ කෝණේ සමාන මේ කෝණ දෙකයි ඒ කෝණ දෙක තම පොදු වෙච්ච පාදේනේ සමාන වෙලා තියෙන්නේ. මේකේ බලන්නකො. මේකේ ඒ කෝණ දෙකමයි ඒ කෝණ දෙකට පොදු වෙච්ච පාදේ. එහෙම නැත්නම් මේ අපි මුකුත් දාලා නැති කෝණේ ඉස්සරහා පාදේ. මුකුත් දාලා නැති කෝණේ ඉස්සරහා පාදේනේ මේ දෙකේම සමාන වෙලා තියෙන්නේ. ආයෙකට තමයි කියන්නේ අනුරූප පාදේ. කියන්නේ මේකට අනුරූප පාදේම තමයි මේකේ සමාන වෙන්නේ. නම් ත්‍රිකෝණයක කෝණ දෙකයි අනුරූප පාදයයි. තවත් ත්‍රිකෝණයක කෝණ දෙකයි අනුරූප පාදයට සමාන වෙනවා නම් අපි කියනවා ළමයි මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. මොකක්ද අවස්ථාව? මේ කෝණ දෙකයි පාදයයි. එහෙනම් කෝකෝ පා අවස්ථාව. කෝකෝ පා අවස්ථාවෙන් ඒ දෙන්න අංග සමයි. හරිද? අවස්ථා තුනක් හරි. හතරවෙනි අවස්ථාව නැත්තම් අපේ අටවෙනි ප්‍රමේය ලවයි මේක වැදගත්. හරි? මේක වැදගත් වෙන්නේ මොන කෝණී ත්‍රිකෝණ වලටද ළමයි? අපි ගත්තොත් මේ කතාව වැදගත් වෙන්නේ ඍජු කෝණී ත්‍රිකෝණ දෙකකට. හරිද? අපි හිතමු මේ ඍජු කෝණී ත්‍රිකෝණ කියන්නේ මේ අංශක 90ක් වෙන කෝණයක් තියෙන ත්‍රිකෝණ දෙකක් තියෙනවා. අපි මේ අංශක 90ට ඉස්සරහින් ඉන්න කෙනාට නමක් දෙනවනේ ඍජු කෝණී ත්‍රිකෝණයක. විශේෂ නමක් කියනවනේ යාට කවුද ආදරයට කියන්නේ? කර්ණය කියලා. එයා කියනවා මෙන්න මෙහෙම එකක්. ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණය හා පාදයක්. මේ ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණය සහ පාදයක් තවත් ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණයට සහ පාදයට සමාන වෙනවා නම් කර්ණයකට සහ පාදයකට සමාන වෙනවා නම් අපිට කියන්න පුළුවන්ලු ඒ ඍජු කෝණී ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. හරිද? එහෙනම් මොකක්ද තියෙන්න ඕනේ? පාද දෙකයි මේ
ඍජුකෝණී ත්‍රිකෝණයක හරිද? කර්ණය සහ පාදයක් තවත් ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයට සහ පාදයකට සමාන වෙනවා නම් අපිට කියන්න පුළුවන් ඒ ත්‍රිකෝණ දෙක අංග සමයි. මොකක්ද ළමයි අවස්ථාව? කර්ණිකුයි පාදෙකුයි සමාන වෙන්නේ. එහෙනම් කර්ණපා අවස්ථාව මේක වළංගු වෙන්නේ ළමයි ඍජුකෝණී ත්‍රිකෝණ වලට. ඔන්න එහෙනම් ත්‍රිකෝණ අංග සම වෙන අවස්ථා හතර. හරිද? ත්‍රිකෝණ අංග සම වෙන අවස්ථා හතර තමයි අපි මේ කතා කරේ. ළමයි 9 වෙනි එක. ඒකත් ත්‍රිකෝණාශ්‍රිත කතාවක් නේ. ඔන්න ත්‍රිකෝණයක් තියෙනවා. මම මොකද කරන්නේ ළමයි? මේ ත්‍රිකෝණේ අනේ මං එක පාදයක් දික් කරනවා. ළමයි මේ ත්‍රිකෝණයක් තියෙනවා. ත්‍රිකෝණ එක පාදයක් මං දික් කරනවා. ළමයි ත්‍රිකෝණයක පාදයක් දික් කරාම හැදෙනවා මොකද්ද ළමයි? බාහිර කෝණයක් හැදෙනවා. මම මේ බාහිර කෝණේ නම් කරන්නම් C කියලා. ත්‍රිකෝණයක පාදයක් තිබ්බහම මම මේ කැමති පාදයක් මං දික් කරනවා. ත්‍රිකෝණයක ඕනම පාදයක් දික් කරාම ළමයි බාහිර කෝණයක් හැදෙනවා. ඔන්න ඔය හැදෙන බාහිර කෝණය එන මොකද්ද කතාවක් කියනවා. එයා සමාන වෙනවලු මේ අභ්‍යන්තර සම්මුඛ මේක වචනෙන් අල්ලගමු. බාහිර කෝණය ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය මේ අභ්‍යන්තර. අභ්‍යන්තර කිව්වම මම ඇතුළට එනවා. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. අභ්‍යන්තර සම්මුඛව මේ අභ්‍යන්තර ඉන්න කෝණයට සම්මුඛ දෙන්න. කවුද? මෙයයි මෙන්න මෙයයි. මම මෙයා A කියලා ගන්නවා. මෙයා B කියලා ගන්නවා. මෙයා A මෙයා B නම් මේ කියන්නේ මේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය කියන්නේ C. එයා සමානයිලු අභ්‍යන්තරව තියෙන මේ අභ්‍යන්තර කෝණ ඇතුළට එනවා. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක. එන අභ්‍යන්තර කෝණයට ඉස්සරහින් ඉන්න දෙන්නගේ එකතුවට A ධන B ට C සමාන වෙනවා ළමයි. A ධන B ට. හරිද? බලන්න ලස්සනයිනේ කියද්දි බන් කතාවෙන් අල්ල ගන්න පුළුවන්. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. මේවා මාර ලස්සන සහ මේවා මාර විදිහට ඕන වෙන දේවල් ලා. ඉතින් හොඳට මතක තියාගන්න. ඔයා මාත් එක්ක යම් වැඩේ. 10 වෙනි එක. හරි 10 වෙනි එක. මෙන්න මෙහෙමයි. ඔයා දන්නම එකක් ප්‍රසිද්ධ කතාවක්. ත්‍රිකෝණයක් තියෙනවා. ත්‍රිකෝණයක මේ ඇතුලේ කෝණ කීයද ළමයි? ත්‍රිකෝණයක ඇතුලේ කෝණ 3යිනේ. ත්‍රිකෝණේ කෝණ 3යි. හරිද? ඒ කියන්නේ අපි ඇතුලේ ඉන්න ඇයට කියන අභ්‍යන්තරව. මොකද්ද අපිට ඉගෙන ගන්න පුළුවන්? අපි ඉගෙන ගන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ 3 එකතුව අංශක කීර සමාන? අංශක 180ට වෙනවා. ඒ කියන්නේ A ධන B ධන C මට කියන්න පුළුවන් අංශක 180කට සමානයි කියලා. බලන්න තමයි වැඩි ලස්සනයිනේ. ගානට යන් මේ ටික හරිද? දැන් අපි ප්‍රමේයන් 10ක් කතා කරා. කොහොම තව 20ක් විතර වාට තියෙනවා. ওই 20 යනකොට වාට මූලික ජ්‍යාමිතිය ප්‍රමේයන් ටික ඔක්කොම මතක් වෙනවා. හරිද? මාත් එක්ක තව ඉස්සරහට යන්නේ වැඩි ලස්සනට යනවා. එකතු වෙලා වැඩි කොට දාගමු. ළමයි ඊළඟට 11 වෙනි එක. හරිද? ත්‍රිකෝණයක මේ බලන්න. දැන් මම මොකද කරන්නේ? ත්‍රිකෝණයක අපි අභ්‍යන්තර කෝණ ගැන කතා කරන්නේ. අපි දැන් කතා කරපු බාහිර කෝණ ගැන. මම මේ ත්‍රිකෝණේ හැම පාදයක්ම මොකද කරන්නේ ළමයි? හැම පාදයක්ම මම දික් කරනවා. මෙතන හැදෙනව කෝණයක්. මෙතන හැදෙනව කෝණයක්. මෙතන හැදෙනව කෝණයක්. ත්‍රිකෝණයක පාදයක් දික් කරාට පස්සේ බාහිර කෝණ හැදෙනවා. ඔන්න උතන බාහිර කෝණ ටිකක් තියෙනවානේ. උතන බාහිර කෝණ ටිකක් තියෙනවානේ. හරිද? අපි ගමුකෝ ඒ දෙන්න අපි නම් කරමුකෝ CDE කියලා. ඔය බාහිර කෝණ තුනේම එකතුව ළමයි. හරිද? එයා සමාන වෙනවා අංශක 360කට. මේක ළමයි ඕනම බහුවස්ත්‍රයකට වළංගුයි. මේක විශේෂ කතාවක් මතක තියාගන්න. ඕනෑම බහුවස්ත්‍රයක. හරිද? ඕනෑම බහුවස්ත්‍රයක. හරිද? තියෙන බාහිර කෝණ ටික තියෙනවා. ඒ බාහිර කෝණවල එකතුව අංශක 360ට සමාන වෙනවා. ඔන්න ඔය කියන කතාව මුදට මතක තියාගන්න. මේක එන්නේ බහුවස්ත්‍ර සම්බන්ධ කතාවක්. එතකොට බහුවස්ත්‍රයක් වෙනවනේ ත්‍රිකෝණයක්. එතකොට ත්‍රිකෝණයේ බාහිර කෝණ මේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණවල එකතුව අංශක 360කට සමානයි. එහෙනම් ඒකත් හොඳට මතක තියාගන්න. ඒ වගේ කැලිත් ඔයාගෙන් අහන්න පුළුවන්. ඒවා වැදගත් වෙන දැන් තියෙනවා. නිසා ඒ ටික හොඳට මතක තියාගන්න. හරිද? ඊළඟට
අපි යනවා තවත් ත්‍රිකෝණාශ්‍රිත ප්‍රසිද්ධ කතාවකට. මේ බලන්න. හරිද? වැදගත් ඈ. ත්‍රිකෝණයක් තියෙනවා. හරිද? ළමයි මේ ත්‍රිකෝණේ පාද දෙකක් සමානයි. ලස්සනයිනේ. මොනවාර මම ඒක මතක් කරන්නද? හරිද? ත්‍රිකෝණයක් තියෙනවා. ත්‍රිකෝණයක පාද දෙකක් තියෙනවා. මම මේ ත්‍රිකෝණේ ABC කියලා නම් කරන්නම්කෝ. ත්‍රිකෝණයක් තියෙනවා. මේ ත්‍රිකෝණ දෙකේ මේ ත්‍රිකෝණේ පාද දෙකක් සමානයි. ළමයි මේ පාද දෙකක්නේ සමාන. පාද දෙකක් නිසා මේ සමානයි. කොච්චරද දෙකක්? එහෙනම් අපි කියනවා නම සම ද්විපාද ත්‍රිකෝණ. සම ද්විපාද ත්‍රිකෝණයක් කියන පාද දෙකක් සමාන ත්‍රිකෝණයක්. සම ද්විපාද ත්‍රිකෝණයක මොකක්ද යා කියන්නේ? හරිද? සමාන පාදවලට හරිද? බලන්න සමාන පාදවලට ඉස්සරහින් ඉන්නයි. පාදවලට ඉස්සරහින් ඉන්නේ. දැන් ඔයා මන් දිහා බලන් ඉන්නේ. ඔයා මට මොකක් වෙලා කියලා වෙලා ඔයා මට මොනවා වෙනවා කියලාද මම කියන්නේ. ඔයා මට සම්මුඛ වෙලා ළමයි. ඔයා මගේ ඉස්සරහින් ඉන්නවා. එහෙනම් මේ පාදයක ඉස්සරහින් ඉන්න කෙනාට සම්මුඛයිනේ. එහෙනම් මේ මොකද වෙන්නේ? මේ පාදයට සම්මුඛ කෝණය මෙයා. මේ පාදයට සම්මුඛ කෝණය මෙයා. මොකද වෙන්නේ? ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් ඒ පාදවලට සම්මුඛ කෝණ, ඒ කියන්නේ ඉස්සරහින් ඉන්න කෝණ විශාලත්වයෙන් සමාන වෙන මට ලියන්න පුළුවන්. AB සමානයි කාටද? AC ට. නිසා කවුද ළමයි සමාන වෙන්නේ මේ? මෙන්න B කෝණය C කෝණයට සමානයි මම නම් කරනවා මේ. AB C කෝණය සමානයි කවුද මෙයා? AC ACB කෝණය. වань අදන්න මේ සමද්විපාද ප්‍රමේය කියලා අපි කියන්නේ. ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් ඒ සමාන පාද වලට ඉස්සරහින් ඉන්න කෝණ විශාලත්වයෙන් සමානයි. අපි කියනවා පාද දෙකක් සමාන වෙන සමාන පාද වලට සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. ඔන්න සමද්විපාද ප්‍රමේය. අපි නෝ ළමයි 13 වෙනි එකටනේ. ඒක ඕකේ අනිත් පැත්ත. ඔය සමද්විපාද ප්‍රමේයම මොකද්ද? විරුද්ධ එක්කෙනා ලැබෙන විලෝමය. ප්‍රමේය විලෝමය. මොකද්ද වෙන්නේ? ළමයි ත්‍රිකෝණයක් ඉන්නවා. එයාගේ කෝණ දෙකක් විශාලත්වයෙන් සමානයි කියලා හිතනවා. මේකෙම අනිත් පැත්තේ නම් මොකද්ද? කෝණ දෙකක් සමානයි නම් ඒ සමාන කෝණ වලට ඉස්සරහින් ඉන්න කවුද? පාද. ඒවලන්ට කියන ළමයි මේ කෝණ දෙකටම සමාන කෝණ වලට ඉස්සරහින් ඉන්න පාද කියන්නේ සම්මුඛ පාද. සමාන කෝණ වලට සම්මුඛ පාද විශාලත්වයෙන් සමාන වේ. ඒ කියන්නේ මට කියන්න පුළුවන්. මේකෙම අනිත් පැත්ත මේ මම මෙයාවත් ABC කියලා නම් කරගන්නවා. මට කියන්න පුළුවන් මේ ABC කෝණය. ABC කෝණය සමානයි කාටද? ACB කෝණයෙන් ළමයි. ACB කෝණය නිසා මට කියන්න පුළුවන් කවුද? AB කියන කෙනා සමාන වෙනවා කාටද ළමයි? AC ට. ඔන්න අර ප්‍රමේයම විලෝමය. වාන් කොච්චර ලස්සනයිද මේක අමතක වෙන්න බෑ දැන්. වා මේවත් එක්ක දිගටම ඉන්න ඕනේ. හරිද? ලස්සනට ප්‍රමේයන් 13ක් ඉවරයි. හරි ළමයි. 14 වෙනි එක මේ ලස්සන කතාවක් ඈ. ලස්සන කතාවක් වගේම ඔයාට ඌමනාම කතාවක්. හොඳට අහගන්න ඒ නිසා. ළමයි මේ කවුද? පාද හතරක්නේ. පාද හතරක බහුවස්ත්‍රයක්. අපි යාට නමක් දෙනවා. මොකක් කියලාද? පාද හතරයි නම් චතුරස්‍රයක්. මම මෙයාව ABCD කියලා ලකුණු කරගන්නවා. පාද හතරක බහුවස්ත්‍රයක්. එයාට අපි නමක් දෙනවා චතුරස්‍රයක්. මේ චතුරස්‍රය මම පොඩි වැඩක් කරනවා මේ. මේ චතුරස්‍රය මම හරිද? මොකද වෙලා තින්නේ? මේ චතුරස්‍රයේ මූණට මූණ බලන් ඉන්න පාදනේ. මූණට මූණ බලන් ඉන්න පාදවලට අපි කියනවා සම්මුඛ පාද. සම්මුඛ පාද මොන වෙලාද ළමයි? සමාන්තර වෙලා. සම්මුඛ පාද සමාන්තරයි නා. සම්මුඛ පාද සමාන්තර චතුරස්‍රයකට අපි විශේෂ නමක් දෙනවා. ආ හොඳටම දන්න නමක්. මොකද්ද? සමාන්තර ආශ්‍රය. සමාන්තර ආශ්‍රය තමයි සමාන්තර ආශ්‍රය වෙන ළමයි. අපි කියනවා පාද හතරයි නම් චතුරස්‍රයක්. ඒ චතුරස්‍රයේ සම්මුඛ පාද සමාන්තර නිසා මම එයාට කියනවා සමාන්තර ආශ්‍රයක් නැත්නම් සමාන්තර ආශ්‍රයක්. සමාන්තර ආශ්‍රයක මොනවද වදන්න ලක්ෂණ? අපි ඉගෙන ගන්නවා මෙහෙම. මොකද වෙන්නේ සමාන්තර ආශ්‍රයක? හරිද? සමාන්තර ආශ්‍රයක අපි ඉගෙන ගන්න මොනවද ළමයි? පළවෙනි එක අපි ඉගෙන ගන්නවා මෙහෙම. මෙන්න මේගොල්ලෝ. කවුද? මූණට මූණ බලන් ඉන්න පාද. කවුද ඒගොල්ලන්ට කිව්වේ අපි? සම්මුඛ පාදනේ. අසමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද
සමාන වෙනවා ළමයි. ඒ කියන්නේ මට කියන්න පුළුවන් මේ AD කියන පාදේ AD කියන පාදයට සම්මුඛ වෙන්නේ කවුද? BC නේ. AD සමාන වෙනවා BC ට. මට තව කියන්න පුළුවන් මේ AB කියන පාදයට සම්මුඛ වෙනවනේ DC. මට කියන්න පුළුවන් AB පාදයේ සමානයි DC පාදය කියලා. මේ තමයි ලකුණු සමාන්තරාශ්‍රයක පළවෙනි ලක්ෂණය සම්මුඛ පාද සමානයි. ඊළඟට මම තව එකක් කියනවා මේ සමාන්තරාශ්‍රයක මූණට මූණ බලන් ඉන්න මේ කවුද ළමයි? මූණට මූණ බලන් ඉන්න කෝණ ඉන්නවනේ ළමයි. මේ දෙන්න මූණට මූණ බලන් ඉන්නේ. මේ දෙන්නත් මූණට මූණ බලන් ඉන්නේ. මූණට මූණ බලන් ඉන්නව නම් සම්මුඛයිනේ. එහෙනම් මේ සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන වෙනවා ළමයි. සම්මුඛ කෝණ සමාන වෙනවා. මට කියන්න පුළුවන් මේ මෙයා කවුද? ADC මේ ADC කෝණයේ විශාලත්වයෙන් සමානයි කාටද? මෙයාට මේ. එයා කවුද? ABC. තව මට කියන්න පුළුවන් මේ මෙයා මෙයාට සමානයි. මට කියන්න පුළුවන් මේ DAB. DAB සමානයි කාටද? DCB ට. ඔන්න සමාන්තරාශ්‍රයේ ඊළඟ ලක්ෂණය. සම්මුඛ පාද සමානයි, සම්මුඛ කෝණ සමානයි. තව තියෙනවා මේ ශීර්ෂය ආ කරනවම සමාන්තරාශ්‍රයක ශීර්ෂය ආ කරාම කවුද හැදෙන්නේ? ශීර්ෂය ආ කරාම හැදෙන අයට අපි නමක් දෙනවා විකර්ණ කියලා. ඉතින් මොකද්ද වෙන්නේ? සමාන්තරාශ්‍රයක මේ විකර්ණ එකිනෙක සමච්ඡේදන වෙනවා. ඒ කියන්නේ මොකද්ද? එක විකර්ණයක් මගින් අනිත් විකර්ණය මොකද කරන්නේ? සමාන කොටස් දෙකකට වෙන් කරනවා. එක විකර්ණයක් මගින් අනිත් විකර්ණය සමාන කොටස් දෙකකට කඩනවා. මේ පැත්තට හිතමු. එක විකර්ණයක් මගින් අනිත් විකර්ණ සමාන කොටස් දෙකකට කඩනවා. හරිද? මට කියන්න බලන්න මේ විකර්ණ මේ සමාන්තරාශ්‍රයක විකර්ණ කියන්නේ ශීර්ෂය එකිනෙක යා කරාම නේ මූණට මූණ බලන් ඉන්න ශීර්ෂය ඉන්නවනේ මුළු ඒ දෙකක් යා කරාම එදෙනයි විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. සමච්ඡේදනය වේ. මොකද වෙන්නේ මට කියන්න පුළුවන් එනම් මේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය. පැහැදිලිද? එක විකර්ණයක් මගින් එයාව අනිත් කෙනාව සමාන කොටස් දෙකකට වෙන් කරනවා. ඕක හරිද? ওই ටික තමයි තව විශේෂ ලක්ෂණයක් තියෙනවා. මොකද්ද? මේ විකර්ණයක් මගින් වර්ගඵලය සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් සමච්ඡේදනය කරනවා. නැත්නම් වර්ගඵලය සමච්ඡේදනය කරනවා. කියන්නේ සමාන කොටස් දෙකකට බෙදන වර්ගඵලය. හරිද මේ බලන්න. එක විකර්ණයක් ගත්තොත් මොකද වෙන්නේ? මේ විකර්ණය මගින් මේ සමාන්තරාශ්‍රය සමාන කොටස් දෙකකට වෙන් කරනවා. සමච්ඡේදනය කරනවා. වැඩේ පැහැදිලිද? ළමයි දැන් ඕකම දැන් මේ අපි කතා කරේ සමාන්තරාශ්‍රය කියන්නේ. වැඩේ හරිනේ. ඊළඟ එක එන්නේ සමාන්තරාශ්‍රයක්. ගැන මේ ටික හරි. දැන් සමාන්තරාශ්‍රයක් වෙන්නේ කොහොමද? අපි මෙහෙම හිතමු. ඔන්න චතුරස්‍රයක් තියෙනවා. හරිද? චතුරස්‍රයක් තියෙනවා. චතුරස්‍රයක් කියන්නේ පාද හතරක එක්කෙනෙක්. චතුරස්‍රයක් තියෙනවා. ඔය චතුරස්‍රයේ හරිද? ඔය චතුරස්‍රයේ සම්මුඛ පාද සමාන්තර වෙනවා කියලා හිතන්න. මේක 아무තු ප්‍රමේයක් නෙමෙයි. හරිද? ප්‍රමේයක් විදිහට 아무තුවෙන් ඕනේ නැහැ. දැන් මම ඔයාලට වැඩි විස්තරයක් විදිහට කියන්නේ. හරිද? චතුරස්‍රයක් තියෙනවා. එයාගේ සම්මුඛ පාද සමාන්තර වෙනවා. මේ චතුරස්‍රයක් තියෙනවා. එයාගේ සම්මුඛ පාද සමාන්තර වෙනවා නම් එයා මොකද්ද? එයා සමාන්තරාශ්‍රයක් වෙනවා. මේ චතුරස්‍රයක සම්මුඛ පාද සමානයි නම් එයා සමාන්තරාශ්‍රයක්. තව බලන්න මේ සමාන්තරාශ්‍රයක් තියෙනවා. මේ තව බලන්න චතුරස්‍රයක් තියෙනවා. ඒ චතුරස්‍රයේ හරිද? මේ මොකද්ද මේ වෙලාවේ? මූණට මූණ බලන් ඉන්න පාද සමාන වෙලා. ඒකට කියන්නේ සම්මුඛ පාද සමාන වෙලා. මේ මූණට මූණ බලන් ඉන්න පාද සමානයි. ඒ කියන්නේ සම්මුඛ පාද සමාන වෙලා. චතුරස්‍රයක් තිබ්බා. ඒ චතුරස්‍රයේ සම්මුඛ පාද සමාන වෙලා. අපිට කියන්න පුළුවන් ළමයි මේ චතුරස්‍රය සමාන්තර රාශියක් කියලා. හරිද? ඊළඟ එක මේ චතුරස්‍රයක් තියෙනවා.
ඒ චතුරස්‍රෙමේ මූණට මූණ බලන් ඉන්න. මූණට මූණ බලන් ඉන්න කෝණ මොනවා වෙලාද? සමාන වෙලා. ඒ කියන්නේ මූණට මූණ බලන් ඉන්න එකේ සම්මුඛයි. සම්මුඛ කෝණ සමාන වෙලා. මට කියන්න පුළුවන් මේ චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක් වෙනවා කියලා. ළමයි ඊළඟ එකමේ ඔන්න බලන්න. චතුරස්‍රයක් තියෙනවා. මේ චතුරස්‍රෙමේ මොකද වෙලා තියෙන්නේ? මේ පාද යුගලක් නේ මූණට මූණ බලන් ඉන්න පාද යුගලක් සමාන වෙලා. තව මොකද වෙලා තියෙන්නේ? ඒ යුගලම සමාන්තරත් වෙලා. මේ චතුරස්‍රයක සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තර වෙලා. එහෙම වුණොත් මට කියන්න පුළුවන් ඒත් ළමයි මේ චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක් කියලා. හරිද? තව එකක් තියෙනවා. මේ චතුරස්‍රයක් තියෙනවා. එයාගේ විකර්ණ මොකද වෙලා තියෙන්නේ? එකිනෙක සමච්ඡේද වෙනවා. විකර්ණ එකිනෙක සමච්ඡේද වෙනවා නම් ඒත් මට කියන්න පුළුවන් ළමයි ඒ චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක් කියලා. ඒ කියන්නේ ළමයි මම මේවත් එක්ක කතා කරේ චතුරස්‍රයක් මොකක් හරි චතුරස්‍රයක් සමාන්තර ආශ්‍රයක් වෙන්න තියෙන ඕන ලක්ෂණ ටික. ලක්ෂණ කීයක් අපි දන්නවද ළමයි? ලක්ෂණ අපි දන්නවා. මේ පළවෙනි එක කොහොමත් අපි දන්නවා. චතුරස්‍රයක සම්මුඛ පාද සමාන්තරයි නම් එයා සමාන්තර ආශ්‍රයක්. ඊට පස්සේ මේ සම්මුඛ පාද සමානයි නම් ඒත් එයා සමාන්තර ආශ්‍රයක්. තව මට කියන්න පුළුවන් සම්මුඛ කෝණ සමානයි නම් ඒත් එයා සමාන්තර ආශ්‍රයක්. තව මට කියන්න පුළුවන් සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තර වෙනවා නම් එයා සමාන්තර ආශ්‍රයක්. තව තියෙනවා මොකද? විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා නම් එයා සමාන්තර ආශ්‍රයක්. වැඩේ හරිද? මේ කතා කරේ චතුරස්‍රයක් සමාන්තර ආශ්‍රයක් වෙන්න ඕන කාරණා ටික. හරිද? ඒ කියන්නේ දැන් ඔක්කොම අපි ප්‍රමේයන් 19ක් ඉවරයි. වැඩේ හරිද? ළමයි ඊළඟට ප්‍රමේය 20. මේ බලන්න. ආපහු වෙන ත්‍රිකෝණයකට. ත්‍රිකෝණයක් තියෙනවා. හරිද? මොකද වෙලා තින්නේ මේ? මම මොකද්ද මේ කරලා තින්නේ ළමයි? මේ ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවා. ඒකේ AB කියන පාදේ හරි මැදලු ළමයි මධ්‍ය ලක්ෂයලු D කියන්නේ. මේ AC කියලා පාදයක් තියෙනවා. එයාගේ හරි මැදලු නැත්තම් මධ්‍ය ලක්ෂයලු ළමයි E කියන්නේ. හරිද? මොකද වෙන්නේ? මේ මොකද්ද මම මේ කළේ? ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ මොනවද කරලා තියෙන්නේ? මධ්‍ය ලක්ෂ දෙක යා කරලා. මධ්‍ය ලක්ෂ දෙක යා කරලා රේඛාවක් ගහලා තියෙන්නේ. වැඩේ පැහැදිලිද? මම මොකද්ද කරලා තියෙන්නේ? ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ යා කරලා තියෙන්නේ. හරි. මේක ප්‍රසිද්ධ ප්‍රමේයක්. මොකද්ද ලා ප්‍රමේය? මධ්‍ය ලක්ෂ ප්‍රමේය. අපි මොකද්ද කියන්නේ? ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව ඉතිරි පාදයට මොන වෙනවද? සමාන්තර හා ඉන් හරි අඩක් වෙනවා. ඒ කියන්නේ මට කියන්න පුළුවන් මධ්‍ය ලක්ෂ ප්‍රමේය විදියට. පළවෙනි කාරණාව තමයි මොකද්ද? මෙන්න මේ දෙන්න මේ ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව ඉතිරි පාදයට සමාන්තර වෙනවා. මට කියන්න පුළුවන් DE කියන කෙනා සමාන්තරයි කාටද ළමයි? BC ට. ඕක ඇවිල්ලා පළවෙනි එක. දෙවෙනි එක කියනවා මේ ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව ඉතිරි පාදයට සමාන්තර හා ඉන් හරි අඩක් වේ. කියන්නේ මේ ඉතිරි පාදෙන් හරි අඩක් වෙනවා. ඒ කියන්නේ මට මේකේ දෙවෙනි කතාව කියන්න පුළුවන්. DE කියන්නේ කාගෙන් භාගයක්ද ළමයි? BC. එහෙම නැත්නම් මේ ත්‍රිකෝණේ ඉතිරි පාදයෙන් භාගයක් වෙනවා. වැඩේ පැහැදිලිද? ලස්සන කතාවක්. හරිද? ප්‍රසිද්ධ ප්‍රමේයක්. අපි මෙයාට තමයි කියන්නේ මොන ප්‍රමේයද? මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා. හරිද? වැඩේ පැහැදිලිද? හරි. ඊළඟට ළමයි 21. මේ මධ්‍ය ලක්ෂ ප්‍රමේයම අපි මෙහෙම හිතමු බලන්න. ඔන්න ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවා. AB ගේ මධ්‍ය ලක්ෂය ළමයි D කියන්නේ. මම මොකද කරන්නේ? මම ළමයි මේ AB ගේ මධ්‍ය ලක්ෂය තමයි D කියන්නේ. මම මොකද කරන්නේ?
D වල ඉඳලා මම මේ BC කියන රේඛාවට සමාන්තරව රේඛාවක් අදිනවා. මම මොකද ළමයි කරන්නේ? මම කරන්නේ මේ එක් පාදයක මධ්‍ය ලක්ෂයනේ. එක් පාදයක මධ්‍ය ලක්ෂයේ ඉඳලා තවත් පාදයකට සමාන්තරව. මම කරපු කතාව මම ඔයාලට විස්තර කරනවා මේ. එක් පාදයක මධ්‍ය ලක්ෂයේ ඉඳලා තවත් පාදයකට සමාන්තරව මම රේඛාවක් අඳිනවා. අන්නේ අදින රේඛාව ඉතිරි පාදයේත් ළමයි මේ. මම මෙයාව E කියලා ගන්නවා. ඉතිරි පාදයේත් මේ ඉතුරු මේ එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තරව මේ හරි තවත් පාදයකට සමාන්තරව අදින්න ලබන රේඛාව. ඉතිරි පාදයේ මොකක් කරා යනවද? මධ්‍ය ලක්ෂය හරහා යනවා ළමයි. ඒ කියන්නේ AE කියන කෙනා සමාන වෙනවා EC ට. මේක අපිට කියන්න පුළුවන් ළමයි මධ්‍ය ලක්ෂ විලෝමය. හරි මේ අර කතාවේ අනිත් පැත්තනේ මම හිතන්නේ. මේකට මම කියනවා මධ්‍ය ලක්ෂ විලෝමය කියලා. අර ප්‍රමේයම ළමයි විලෝමය. හරිද? අර ප්‍රමේයයේ විලෝමය. හරිද? ලස්සනට බලන්න. ප්‍රමේයන් දෙක මාර කතන්දරයක් තියෙන්නේ. හරිද? ත්‍රිකෝණයක මේක හරිනේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය. පාද දෙකක මධ්‍ය ලක්ෂය යා කරන රේඛාව ඉතිරි පාදයට සමාන්තරා ඉන් හරි අඩක් වේ. මේක කියන්නේ අනිත් පැත්ත. එක් පාදයක මධ්‍ය ලක්ෂයේ ඉඳලා තවත් පාදයකට සමාන්තරව අඳුර ලබන රේඛාව ඉතිරි පාදයේ මධ්‍ය ලක්ෂය හරහා ගමන් කරයි. වැඩි හරිද? ඕක තමයි ළමයි මධ්‍ය ලක්ෂ මේ ප්‍රමේය මෙන්න තියෙනවා විලෝමය. වැඩි හරිනේ? හරි. ඊළඟට යමු 22. ප්‍රමේය 22. වැඩි වන්නේ. මේකත් ප්‍රසිද්ධම නිතරම අහන්න පුළුවන් කතන්දරයක්. ඔන්න බලන්න. සමාන්තර රේඛා දෙකක් තියෙනවා. කතාව වැදගත්. හරිද? මේ දෙන්න සමාන්තර රේඛා දෙකක්. මෙයා ඇවිල්ලා ABCD කියලා සමාන්තර ආශ්‍රයක්. මේක ඇවිල්ලා AB DE කියලා සමාන්තර ආශ්‍රයක් නේ. මෙතන සමාන්තර ආශ්‍රය දෙකක් තියෙනවා. හරිද? මෙයත් සමාන්තර ආශ්‍රයක්. මෙන්න මෙයත් සමාන්තර ආශ්‍රයක් නේ. ABCD කියන්නේ සමාන්තර ආශ්‍රයක්. ABDE කියන්නේ සමාන්තර ආශ්‍රයක්. සමාන්තර ආශ්‍රය දෙකක් තියෙනවා. හරිද? මට කියන්න පුළුවන් ළමයි අපි මේක කියනවා මේ හරිනේ. බලන්න මේ සමාන්තර ආශ්‍රය දෙකේ එක ලක්ෂණයක් තියෙනවා මේ බලන්න. මේ සමාන්තර ආශ්‍රය දෙකටම මේ AB කියන පාදයේ පොදුයි. අපි මෙයාව ආධාරකය කියලා හිතමු මේ. එහෙනම් මට කියන්න පුළුවන් මේ සමාන්තර ආශ්‍රය දෙකටම තියෙන්නේ සමාන ආධාරකයක්. එහෙම නැත්නම් එකම ආධාරකයක්. ඒ වගේම තව ලක්ෂණයක් තියෙනවා. මේ සමාන්තර ආශ්‍රය දෙකම පීඩන ළමයි එකම සමාන්තර රේඛා දෙකක් අතර සමාන්තර රේඛා දෙකක් අතර අපි දන්නවනේ මේ සමාන්තර රේඛා දෙකක් අතර මේ පරතරය සෑම තැනකම සමානයිනේ. එහෙනම් ළමයි මට කියන්න පුළුවන් මෙන්න මේක තමයි කතාව. ප්‍රමේය කොහොමද කියන්නේ? හරිද? පොදු ආධාරකයක් සහ පොදුයිනේ එකම ආධාරකයක් නැත්නම් පොදු ආධාරකයක් සහ එකම සමාන්තර රේඛා දෙක අතර පිහිටන සමාන්තර ආශ්‍රවල වර්ගඵල සමාන වෙනවා. ඒ කියන්නේ සමාන්තර ආශ්‍රව දෙක ගත්තාම මේ දෙපහන් එකම ආධාරකයක් තියෙන්නේ නැත්නම් පොදු ආධාරකයක් නැත්නම් සමාන ආධාරකයක් තියෙන්නේ. එකම සමාන්තර රේඛා දෙක අතර තියෙන්නේ. එහෙම අයගේ මොකද්ද වෙන්නේ නම? මට කියන්න පුළුවන් වර්ගඵල සමානයි කියලා. එහෙනම් මට ලියන්න පුළුවන් මේ AB CD වර්ගඵලය සමාන වෙනවා කාටද ළමයි? ABDE වර්ගඵලයට. ABDE වර්ගඵල. වැඩි ලස්සනයි. පිළිවෙලට යන්න. මොකද්ද කියන්නේ? මේ සමාන්තර ආශ්‍ර දෙක තියෙන්නේ එකම ආධාරක නැත්නම් පොදු ආධාරකයක් සහ එකම සමාන්තර රේඛා දෙක අතර පිහිටන සමාන්තර ආශ්‍රවල වර්ගඵල විශාලත්වයෙන් සමාන වෙනවා. වැඩි පැහැදිලිද? ඔක නැත්තම් ඔයාලට තව විස්තර ගන්න බලන්න. සමාන්තර ආශ්‍රයක වර්ගඵලය ගන්න කොහොමද අපි?
ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බෝසරේ. එතකොට මේ දෙන්නටම ආධාරක පොදු නම් මේ දෙන්නගෙන් වර්ගඵලය ගනිද්දි දෙන්නටම තියෙන්නේ සමාන ආධාරක. දෙන්න එකම සමාන්තර රේඛා දෙක අතරනේ පිහිටන්නේ. ඒ කියන්නේ දෙන්නගෙම ලම්බෝසව සමානයි. එහෙනම් මේ දෙන්නගෙම වර්ගඵල වලට එන්නේ එකම උත්තරයක්. එහෙනම් සමාන ආධාරක සහ නැත්නම් පොදු ආධාරකයක් සහ එකම සමාන්තර රේඛා දෙක අතර පිහිටන සමාන්තර රාශිවල වර්ගඵලයේ විශාලත්වයෙන් සමාන වෙනවා. වැඩේ හරිද? ප්‍රමේය 23. හරිද? අර විදියටම මේ මං අදිනවා සමාන්තර රේඛා දෙකක්. හරිද? සමාන්තර රේඛා දෙකක්. මේ දෙන්න සමාන්තරයි. සමාන්තර රේඛා දෙකක් අදිනවා. ඒත් එක්කම මං අදිනවා මේ සමාන්තර රේඛා දෙකක් ඇඳලා මේ A B C D කියලා සමාන්තර ආශ්‍රයක් නේ. මෙයා සමාන්තර ආශ්‍රයක්. හරි. ඒත් එක්ක මට තියෙනවා මේ මම පාට කරනවා ඔයාලට පේනවා ඇති ABD කියලා ත්‍රිකෝණය. හරිද? ප්‍රසිද්ධයිනේ. හරිද? පාට මතක තියාගන්න තියෙන්නේ මේ දෙන්නටම තියෙන ලක්ෂණය මොකක්ද? මේ ත්‍රිකෝණයටත් මේ සමාන්තර ආශ්‍රයටත් සමාන ආධාරක නැත්තම් පොදු ආධාරකයක් තියෙනවා. එහෙනම් මට ප්‍රමේයක් කියන්න පුළුවන්. හරිද? පොදු ආධාරකයක් සහ එකම සමාන්තර එකම සමාන්තර රේඛා දෙක අතර මේගොල්ලෝ පිටින්නේ. ඒ කියන්නේ ලම්බුසවල් සමානයි. හරිද? ලම්බුසවල් සමානයි මට කියන්න පුළුවන්. එකම ආධාරකය නැත්තම් පොදු ආධාරකයක් සහ නැත්තම් සමාන ආධාරකයක් සහ එකම සමාන්තර රේඛා දෙක අතර පිහිටන ත්‍රිකෝණයක වර්ගඵලය සමාන්තර ආශ්‍රය වර්ගඵලය හරියටක් වෙනවා. ඒ දෙන්නම් පිහිටන්නේ දෙන්නටම තියෙන්නේ එකම ආධාරකයක් සහ දෙන්නම ඉන්නේ එකම සමාන්තර රේඛා දෙක අතර නම් මට කියන්න පුළුවන්. A B D ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි අර්ධයක් නැත්තම් භාගයක් AB CD සමාන්තර ආශ්‍රය වර්ගඵලය. ඔන්න ළමයි. තව ප්‍රමේයක්. හරිද? අරකෙම තව ඊළඟ කතාවක්. ලස්සන මතක තියාගන්න. හරිද? පොදු ආධාරකයක් නැත්නම් සමාන ආධාරකයක් සහ එකම සමාන්තර රේඛා දෙක අතර. වැඩේ පැහැදිලිද? 24 මේ ඒකත් ඒ වගේම කතාවක්. මම අදිනවා සමාන්තර රේඛා දෙකක්. මේ සමාන්තර රේඛා දෙකක්. ඒ අතරේ මම අදිනවා මේ A B D අනිත් එක්කෙනා ABE කියලා හිතන්නකො. ත්‍රිකෝණ දෙකක් මං අදිනවා එකම ආධාරකයේ තියෙන. ඒ කියන්නේ මේ එකම ආධාරකයක් සහිත සහ එකම සමාන්තර රේඛා දෙකක්. නැත්තම් පොදු ආධාරකයක් සහ එකම සමාන්තර රේඛා දෙකක් අතර පිහිටන ත්‍රිකෝණ දෙකක වර්ගඵල මොකද වෙන්නේ ළමයි? ADB වර්ගඵලය සමාන ළමයි කාටද? ABE වර්ගඵලයට. එහෙනම් මට කියන්න පුළුවන් එකම නැත්තම් පොදු ආධාරකය සහ එකම සමාන්තර රේඛා දෙක අතර පිහිටන ත්‍රිකෝණවල වර්ගඵල විශාලත්වයෙන් සමානයි. වැඩේ පැහැදිලිද? හරි. මම යන්නම් ප්‍රමේය 25. මේක චුට්ටක් වැදගත් කතාවක්. හරිද? හැබැයි මේකම අනුවාට හිතන්න පුළුවන්. අර විදියටම සමාන්තර රේඛා දෙකක් අඳිනවා මම. ඇඳලා මං අඳිනවා මේ. හරිද? ත්‍රිකෝණමම දෙකක් අඳිනවා. හරිද? බලන්න මේ A BC කියලා ත්‍රිකෝණයකුයි B BCD කියලා ත්‍රිකෝණෙකුයි මං අඳිනවා කියන්නේ ත්‍රිකෝණ දෙකක් තියෙනවා. මේ ත්‍රිකෝණ දෙකේම ලක්ෂණය මොකක්ද? මේ ත්‍රිකෝණ දෙකම පිහිටන්නේ හරිද? මොකක් මතද? එකම සමාන්තර රේඛා දෙක අතර. මේ ත්‍රිකෝණ දෙකම පිහිටන්නේ එකම හරිද? මේ ත්‍රිකෝණ දෙකම පිහිටන්නේ එකම සමාන්තර රේඛා දෙකක් අතර. මට කියන්න පුළුවන්. හැබැයි මේගොල්ලන්ගේ වෙනස් ආධාරකන තියෙන්නේ. මේක වෙනයි මේක වෙනයි. වෙනස් ආධාරකන තියෙන්නේ. මට කියන්න පුළුවන්. නේ?
එකම සමාන්තර රේඛා දෙකක් අතර පිහිටන එකම ශීර්ෂයක් සහිත. හරිද? එකම ශීර්ෂය නැත්නම් පොදු ශීර්ෂයක් සහිත නේ. හරිද? එකම ශීර්ෂය නැත්නම් පොදු ශීර්ෂයක් තියෙනවා. හරිද? එකම ශීර්ෂයක් සහිත එකම සමාන්තර රේඛා දෙක අතර පිහිටන ත්‍රිකෝණ දෙකක වර්ගඵල අතර අනුපාතය ඒගොල්ලන්ගේ ආධාරක අතර අනුපාතයට සමානයි. ඔක මම මෙහෙම මතක් කරන්නම්. බලන්න ඔක පැහැදිලි කරන විදිහ හරිද? ත්‍රිකෝණයක හරිද මේ සමාන්තර රේඛා දෙක මොකද වෙන්නේ? සමාන්තර රේඛා දෙක අතර අපි හිතමු උස h නම් මේ හැමතැනකම උස h නේ. මම ABC වර්ගඵලයට සම්බන්ධයක් ලියන්න කොහොමද? ABC ත්‍රිකෝණේ වර්ගඵලය ගන්න කොහොමද අපි? භාගය වැඩි කිරීම ආධාරකේ කවුද යාගේ? AB නේ. ලම්බූස කියන්නේ h. ඒක හරිද? මම ওই විදිහටම ලියනවා. BCD ට මේ BCD වර්ගඵලය. මොකද වෙන්නේ? මට කියන්න පුළුවන්. BCD වර්ගඵලය දෙන්නේ භාගය වැඩි කිරීම ආධාරකයේ වෙන්නේ BD වැඩි කිරීම උස h කියලා. අපි ඔයාලට පේනවද මේ භාගයයි h කියන කෑල්ල භාගයයි h කියන කෑල්ල මේ දෙන්නටම පොදු වෙනවනේ. එතකොට මම මේ දෙන්නගේ අනුපාතය ගත්තාම මේ භාගයයි h ට භාගයයි h කැපිලා ගිහිල්ලා මෙන්න මේ දෙන්න මේ අනුපාතයට සමාන වෙනවනේ. දැන් මට කියන්න පුළුවන් මේ A BC වර්ගඵලය බෙදීම BCD වර්ගඵලය සමාන වෙනවා AB බෙදීම BD ට. ඔක තමයි ළමයි කියන්නේ. මේ එකම සමාන්තර රේඛා දෙක අතර පිහිටන එකම ශීර්ෂය නැත්නම් පොදු ශීර්ෂයක් සහිත ත්‍රිකෝණවල මොකද වෙන්නේ? වර්ගඵල අතර අනුපාතය ඒගොල්ලන්ගේ ආධාරක අතර අනුපාතයට සමාන වෙනවා. ඒකත් තව වැදගත් ක්‍රමයක්. වැඩේ පැහැදිලිද? මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. ඉතින් දැන් අපි 25ක් ප්‍රමේයන් කතා කරා. තව මූලික ජ්‍යාමිති ප්‍රමේයන් කිහිපයක් තියෙනවා. ප්‍රමේය 26. ඔයා හරි ආස ප්‍රසිද්ධ කතාවක්. හරිද? මට තියෙනවා ළමයි ඍජුකෝණී ත්‍රිකෝණයක්. මම කියනවා මේ ඍජුකෝණී ත්‍රිකෝණේ මම නෙමෙයි කිව්වේ. කවුද කිව්වේ? පයිතගරස් කියනවා ළමයි මොකද්ද? ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයේ වර්ගය. කර්ණය කිව්වේ 90 ඉස්සරහ එක්කන. එහෙනම් මේකට අනුව නම් AC ගේ වර්ගය සමානයිලු. ඉතිරි පාදවල වර්ගවල එකතුවට මේ එහෙනම් AB ගේ වර්ගය දන BC ගේ වර්ගය. ළමයි මේක තමයි අපි කියන්නේ කවුද? පයිතගරස් ප්‍රමේය කියලා. දැන් මොකද පයිතගරස් කියනවා ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයේ වර්ගය නැත්නම් යා කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය මත සෑදෙන සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද මත සෑදෙන සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුවට සමානයි කියලා කියන්නේ. ඕකනේ ළමයි දැන් සමචතුරස්‍රයක වර්ගඵලය ගන්නවා කියන්නේ දිග වැඩි කිරීම දිගනේ. කියන්නේ යාගේ දෙපැත්තම දිග වල සමානයිනේ ඔක්කොම. එතකොට එන්නේ යාගේ වර්ගය තමයි වර්ගඵලය විදියට. තමයි අපි ලේසි කරලා ගන්නේ කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාදයන්ගේ වර්ගවල එකතුව කියලා. හරිද? ළමයි මෙහෙම හරිද? දැන් ඔයා ඉන්නේ මේකේ තීරණාත්මක අවස්ථාවකට. ඔයා මේ වැඩේ අල්ලගෙන යන්න ඕනේ. මේක ඔයාට අතාරින්න බෑ. ඔයා අනිවාර්යෙන් මේ ගේම් එක දිනන්න ඕනේ. නිසා මේ ටික ආසාවෙන් ඉගෙන ගන්න. ජ්‍යාමිතිය අමාරුයි, ජ්‍යාමිතිය බෑ කියලා නෑ ළමයි. ඔයා මහන්සි වෙලා මේක අල්ලගෙන ඉන්නවා නම් ඔයාට මේ හැමදේම ගොඩ දා ගන්න පුළුවන්. තමයි වැදගත්ම දේ තමයි අපි අපේ ජීවිතවල තියෙන අරමුණු වලින් පැනලා යන්න හොඳ නැහැ. මට ගොඩක් අය හම්බෙලා තිනවා ජ්‍යාමිතිය අමාරුයි කියලා ඕක අත්හැරලා දාගෙන. තමයි අත්හරින්න එපා. අල්ලගෙන ඉන්න. අනිවාර්යෙන්ම ඔයාට ජයග්‍රහණයට වෙලාවක් එන එක එනවා. ඔයා එතකන් මේක අල්ලගෙන යන්න ඕනේ. හරිද? ඔයාට තව දවස් පොඩි දවසයි මම දන්නවා තියෙන්නේ. හැබැයි ඔයා මේ වෙලාව වැඩ කරොත් ඔයාට මේකේ තීරණාත්මක තැනක මේක නතර කරන්න පුළුවන්. හරිද? හරි. අපි යන් ඊළඟ ප්‍රමේයට. ප්‍රමේය 27. ළමයි පොඩි කතන්දරයක් නේ. ත්‍රිකෝණයක් තියෙනවා. මම ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තරව රේඛාවක් අඳිනවා. මෙයා ABC කියලා හිතන්න. මම කරන්නේ මොකද? මේ එක පාදයකට සමාන්තරව මම අඳිනවා කියන්නකො රේඛාව. මම මෙයා D කියන්නම් මෙයා E කියන්නම්.
මේ මධ්‍ය ලක්ෂ ප්‍රමේයනේ මේ පටලව ගන්න නැහැ. හොඳයි. මෙයා මධ්‍ය ලක්ෂය කියලා කොහෙවත් දීලා නැහැ. මම මේක කියන්නේ මම එක් ත්‍රිකෝණයක එක පාදයකට සමාන්තරව අඳින රේඛාවක්. ඒ සමාන්තරව අඳිනු ලබන රේඛාවෙන් මොකද්ද මට කියන්න පුළුවන්? ත්‍රිකෝණයක එක් පාදයකට මේ එක් පාදයකට සමාන්තරව අඳිනු ලබන රේඛාව මගින් ඉතිරි පාද දෙක සම අනුපාතිකව බෙදනවා. ළමයි මේ අනුපාතය සමාන වෙන විදිහට බෙදනවා. ඒ කියන්නේ A D ට DB අනුපාතය සමානයි කාටද? AE ට EC අනුපාතයට. AE ට EC අනුපාතයට. අපි කියනවා මේක හරිද? ඒ කියන්නේ ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තරව අඳිනු ලබන රේඛාව මගින් ඉතිරි පාද දෙක සම අනුපාතිකව බෙදනවා. අනුපාත සමාන වෙන විදිහට බෙදනවා. ඒ කියන්නේ මේ AD ට DB දරන අනුපාතය තියෙන්නේ. ඔය අනුපාතය සමාන වෙන ළමයි AE ට EC දරන අනුපාතයට. වැඩි පැහැදිලිද? ලස්සනයි. මේක මේ එක පාදයකට සමාන්තර අඳුන රේඛාව මගින් ඉතිරි පාද දෙක සම අනුපාතිකව බෙදනවලු. වැඩි පැහැදිලිද? හරිද? සමාන නෙමෙයි මොකද්ද වචනේ? සම අනුපාතික. මං යනවා 28ට. නේ 28 වෙනි ප්‍රමේය. ඒක මෙහෙමයි. මේ ඊළඟ එක කියනවා ඕකේ අනිත් පැත්ත. හරිද? අරය ප්‍රමේය නම් මේ එයාගේ විලෝමය ළමයි. ABC කියලා කෙනෙක් ඉන්නවා. රේඛාවක් ඇන්දට පස්සේ අපි හිතන්න PQ කියලා රේඛාවක් මම අඳිනවා කියලා. හරි. දැන් අපි හිතමු මෙහෙම. මේකෙම මෙන්න මේ AP ට PB දරන අනුපාතය සමාන වෙනවා නම් AQ ට QC දරන අනුපාතයට. අපි හිතමු මෙහෙම මේ අරගේ අනිත් පැත්ත. මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කිව්ව එක මම දැන් කියන්න හදනවා. මේක මෙහෙම වෙනවා නම් මෙන්න මේ රේඛා දෙක මොනවා වෙනවා කියලා ළමයි. නම් PQ කියන කෙනා සමාන්තර වෙනවා කාටද ළමයි? PC ට. මේ අරගෙම අනිත් පැත්ත. මේ ඒ කියන්නේ මොකක් හරි රේඛාවක් මගින් මේ ත්‍රිකෝණයකට මෙහෙම රේඛාවක් ඇඳ කියනවා. ත්‍රිකෝණයක පාද දෙකක් ඡේදනය කරන විදිහට රේඛාවක් අදිනවා. පාද දෙකක ලක්ෂ දෙකක් අල්ලලා මේ ත්‍රිකෝණයක පාද දෙකක් යා කරලා රේඛාවක් අදිනවා කියනවා. ඇඳාම ඒ රේඛාව මගින් ඒ පාද දෙක සමානුපාතිකව බෙදනවා කියලා හිතන්න. සමානුපාතිකව බෙදනවා කියනවා. ආයෙනම් මට කියන්න පුළුවන්. අන්න ඒ රේඛාව ඉතිරි පාදෙට මොනවා වෙනවා කියලා ළමයි. සමාන්තර වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ළමයි මේකෙම අනිත් පැත්ත මං හිතනවා. බලන්න කොච්චර ලස්සනයිද කියලා මේක. ප්‍රමේයන් තියෙනවා ඒත් එක්කම අපිට මොනවද හම්බෙන්නේ? විලෝමයන් හම්බ වෙනවා. අපි දෙපැත්තම හිතේ තමයි මේ කියන්නේ. හරිද? මාර ලස්සන වැඩක්. ඔයා හරියට මේක අල්ලගත්තොත් කිසි ගේමක් නැහැ. හරි? ඔය 29 හොදේ මූලික ජ්‍යාමිතියේ අන්තිම හරියට අපි ඇවිල්ලා තියෙන්නේ. හරිද? තව ප්‍රමේයන් දෙකක් තියෙනවා. මේ බලන්න. මං අදිනවා ත්‍රිකෝණ දෙකක්. හරි මට තියෙනවා ත්‍රිකෝණ දෙකක්. බලන්න. මං ත්‍රිකෝණ දෙකක් අදිනවා. මං ඒවා නම් කරන්නම්කෝ. ABC කියලා අනිත් එක්කෙනා DEF කියලා. ත්‍රිකෝණ දෙකයි. ওই ත්‍රිකෝණ දෙකේ ළමයි මේ කෝණ දෙකක් සමාන වෙනවා. අපි අද ක්‍රමයක් ඉගෙන ගත්තා නේද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල විශාලත්වය කොච්චරයි කියලා. අංශක 180යි නේ. ඒතර ආ හිතන්න ත්‍රිකෝණයක කෝණ දෙකක් සමානයි නම් ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන වෙනවා නම් අනිත් කෝණයත් අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ. ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන වෙනවා නම් අනිත් කෝණයත් අනිවාර්යයෙන්ම සමාන වෙන්න බෑ. එහෙනම් මේ කෝණෙත් මේක මෙහෙම වෙනවා නම් කොහොමද මේ කෝණෙත් මේ කෝණට සමානයි. හරි නේ? ත්‍රිකෝණවල කෝණ සමානයි නම් මට ඒගොල්ලන්ට කියන්න පුළුවන් නේද? මේ සමකෝණික ත්‍රිකෝණ කියලා. සමකෝණික ත්‍රිකෝණ කියලා. අර දයාරත්න ආදෝමගේ සින්දුවක් තියෙන්නේ. සමකෝණී ත්‍රිකෝණයකි. ඔබත් මමත් ඇයත් එතන. ඔබ එක මුල්ලක සිටියා. ඇය තව මුල්ලක සිටියා. නිත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා කියලා. නේ? කියන්නේ එක්කෙනෙක් දිහා දෙන්නෙක් බලන් ඉන්නකොට S4ක් එයා දෙසට යොමු වෙනවනේ. ওই කතාවනේ කියන්නේ. බලන්න
එතකොට මේ ඒ කියන්නේ සමකෝණික ත්‍රිකෝණ ගැන යා කියන්නේ. ඒ වගේම සමකෝණික ත්‍රිකෝණ කියන්නේ මේ කෝණ සමානයි. කෝණ සමානයි. ඔය සමකෝණී ත්‍රිකෝණවල ක්‍රමයක් තියෙනවා ළමයි. සමකෝණී ත්‍රිකෝණවල සමාන කෝණවලට සම්මුඛ පාද නැත්නම් සමාන කෝණ වලට අනුරූප පාද කියන්න. සමාන කෝණ වලට සම්මුඛ පාදකවත් හරි අනුරූප පාද කියන්නේ කවුද මේ? මේ කෝණේ තියෙනවනේ. කවුද මේ කෝණයට අනුරූප කෙනා? AC. මේ කෝණේ තියෙනවනේ. කවුද මේ කෝණයට අනුරූප කෙනා? BC. කොහොමද මේ? දැන් මේ දෙන්න සමකෝණික ත්‍රිකෝණ දෙකක් නම් මට කියන්න පුළුවන් මේ කෝණයට සමාන පාදේ කවුද? AC. AC ට හරිද? මේ කෝණයට සමාන අනුරූප පාදේ මෙයා. හරිද? මේ කෝණයට අනුරූප පාදේ මෙයා. මේ කෝණයට සමාන මේ ත්‍රිකෝණේ කෝණේ කවුද? මෙයානේ. එයාට අනුරූප පාදේ කවුද? මෙයා DF නේ. AC ට DF දරන අනුපාතේ සමාන වෙනවලු. මෙයා. මේ කෝණයට අනුරූප පාදේ කවුද? BC. මේ කෝණයට සමාන මේ ත්‍රිකෝණේ කෝණේ කවුද? මෙයානේ. මෙයාට අනුරූප කෙනා. කවුද? EF. EF සමාන වෙනවලු මේ. මේ මුකුත් අපි ලකුණු කරලා නැති කෝණේ තියෙන්නේ. ඒ කෝණයට අනුරූප කෙනා කියන්නේ කවුද? AB. AB ට මේ මුකුත් ලකුණු කරලා නැති. එයාට අනුරූප DE ට දරන අනුපාතය. ඔන්න ඔය කියන අනුපාත තුන මොකද වෙනවා කියන්නේ? ඔය කියන අනුපාත තුන සමාන වෙනවා. ඔන්න ඔය කියන අනුපාත තුන මොකද වෙනවා කියලා? ඔය කියන අනුපාත තුන සමානයි. මොකද්ද කියන්නේ? සමකෝණී ත්‍රිකෝණ වල සමාන කෝණ වලට අනුරූප පාද සම අනුපාතික වේ. ඔක තමයි ප්‍රසිද්ධ කතාව. හරිද? හොයන එක ලේසි නෙමෙයි. මේ ත්‍රිකෝණේ සමාන කෝණයට අනුරූප පාද මෙයා නම් එයාට මේ ත්‍රිකෝණේ මේ කෝණයට සමාන මේ ත්‍රිකෝණේ කෝණයක් තියෙනවා. අන්න ඒ කෝණ ඉස්සරහගෙන යන එයාට අනුරූප කෙනා. අන්න ඒ දෙන්න දරන අනුපාතය. මේ එක එක කෝණ වලට අනුරූප පාද දරන අනුපාත වලට සමානයිලු. ඕකට තමයි අපි කියන්නේ ළමයි සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේය කියලා. හරිද? ඔකට අපි නමක් දෙනවා මේ සම කෝණී ත්‍රිකෝණ ප්‍රමේය කියලා. හරිද? ඕක වැදගත්. ඊළඟට ඕක ප්‍රමේය 29 නේ. ඕකේ 30. හරිද? ප්‍රමේය 30 කියන්නේ ළමයි ඕකේම අනිත් පැත්ත. ඒක මම ලියන්න ඕනෙත් නැහැ. හරිද? ඒකේ කියන්නේ මේ විදියට ත්‍රිකෝණ දෙකක පාද අතරමේ කෝණවලට අනුරූප පාද සමානුපාතිකව බෙදෙනවා නම් සමානුපාතිකයි නම් ඒකේ අදහස තමයි මොකද්ද? ඒ ත්‍රිකෝණ දෙක සමකෝණී ත්‍රිකෝණ දෙකක් කියලා. ත්‍රිකෝණ දෙකක් සමකෝණිකයි කියලා පෙන්වන්න අපිට තියෙන්න ඕන මොකද්ද? එක ත්‍රිකෝණයක කෝණ දෙකක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට සමාන වුණා නම් ඇති. ඇයි? තුන් දෙනාගේම එකතු 180ක් නිසා අනිවාර්යෙන් අනිත් කෝණ දෙක සමාන වෙනවා. දැන් ඔයාට කොහේ හරි තියෙනවා නම් ත්‍රිකෝණ දෙකක් සමකෝණිකයි කියලා පෙන්වන්න ලේසිම විදිය තමයි එයාගේ කෝණ දෙකක් සමාන වෙනවා කියලා පෙන්වන්න. හරිද? වැඩේ හරිනේ. එතකොට අපි කතා කරනවා මූලික ජ්‍යාමිතිය එන ළමයි ප්‍රමේයන් 30ක්. හරිද? තව ඔයාට තියෙනවා වෘත්ත ජ්‍යාමිතිය ආශ්‍රිත ප්‍රමේයන් කිහිපයක්. ඊළඟ වීඩියෝ එකෙන් අපි අරන් යනවා ඒ ටික. මේ අරන් ආවේ මූලික ජ්‍යාමිතිය සම්බන්ධ හරිද? මූලික ජ්‍යාමිතිය සම්බන්ධ ප්‍රමේයන් ටික. ඒක දැන් ගොඩක් අය මට කිව්වනේ මේ ජ්‍යාමිතිය අවුල් ජ්‍යාමිතිය ටික ගොඩ දාගන්න විදියක් කියන්න කියලා. තියෙනම් මේ ජ්‍යාමිතිය ගොඩ දාගන්න ඕගොල්ලන්ට මට දෙන්න පුළුවන් මුල්ම වැඩේ තමයි මේක. ජ්‍යාමිතිය ගොඩ දාගන්න ළමයි අපි දැනගන්න බෑ ජ්‍යාමිතික ප්‍රමේයන් ටික. නිසා තමයි මුල ඉඳලා මේ ප්‍රමේයන් ටික හෙමින් ඔයාලට මතක් කරේ. දැන් මං හිතනවා ඔයාට ජ්‍යාමිතිය සම්බන්ධ ජ්‍යාමිතික ප්‍රමේයන් ටික සම්බන්ධ හොඳ අවබෝධයක් තියෙනවා. දැන් මෙතනින් එහාට තමයි මේක ගොඩ දාගන්න විදිය ඔයාගේ වැඩ. ඒ කියන්නේ ඒක කොහොමද අපි ගොඩ දාගන්නේ? හරි. ඒකට ඉස්සරහට සපෝට් එකක් අනිවාර්යයෙන් ඔයාලට හම්බ වෙනවා. මම ඇත්ත එක ජ්‍යාමිතිය ගණන් ටික අනිවාර්යෙන් සාකච්ඡා කරන්න. හැබැයි මේ ජ්‍යාමිතිය බෑ කියලා අතහැරලා දාලා ඉන්න අය. හැමෝම මේක බලලා ඉවර වෙලා ඔයා ගොඩ දාගෙන ඉවරලා ඔයාගේ යාළුවන්ටත් අනිවාර්යෙන් මේක ෂෙයා කරන්න. හැමෝම ගොඩ දාගෙන යන්න ඕන ගමනක් නෙවෙයි. කිසිසේත්ම මේ කිසි දෙයක් අමාරුයි කියලා අතාරින්න එපා. ඕලන්ට අනිවාර්යෙන් මේක ගොඩ දා ගන්න පුළුවන්. අපිට කිසි දෙයක් බන්දේශීක තියලා අපිට දෙන්නේ නැහැ නේ මෙන්න ගන්න කියලා. මේ හැමදේම අපි මහන්සි වෙලා ලබා ගන්නවා. මේ ටික දවස් ඔයා මහන්සි වුණොත් මේක ඇති වාට ඔයාගේ ජීවිතේ පෙරලියක් කරන්න. මේ ඕලෙවල් විභාගය ඇතුලේ
ඔයාගේ වැඩේ ලස්සනට ඔයා කරගන්න ඕනේ. ඒ නිසා අපිවත් එක්ක ඉන්නවා ඒ සපෝට් එක ඔයාලට දෙනවා. ඔයා මේ ටික අරගෙන ඔයාට ගහන්න පුළුවන්. උපරිම ගේම ගහන්න ඕනේ. එහෙනම් මම හිතනවා ඔයාලට වැඩේ පැහැදිලි වෙන්නේ නැති කියලා. එහෙනම් වෘතාශ්‍රිත ප්‍රමයන් ටිකෙන් අපි හම්බෙමු. ජය වේවා.